කීල්ස් එකට හැමදාම වගේ ඉතින් ආවොත් ඉතින් කීල්ස් එක කරනවා මොන හරි ගන්න ඉතින්. ඕගොල්ලෝ කියන්නේ අපි දෙන්නට කරන්න චැලෙන්ජ්. හරිද? එකක් කරන්න බඩුවක් ගේන්න යන්නේ. දැන් එකක් කරන්න බඩුවක් ගේන්න යන්නේ. ඕගොල්ලෝ කැමති චැලෙන්ජ් ගන්න අපි අනිවාර්යෙන් කරනවා. මං අරක දන්නේ නැහැ හලෝ. පේපර් සීස් එක දන්නේ. ඒක හිමුණට කරන්න ඕනේ. දන්නේ නැති දේ කරන්න ඕනේ බා. හරි මට ඒක පැටලෙනවා ළමයි. එහෙනම් අපි ගිහිල්ලා එන්න සුපර් මාකට් එකට. බයි. බයි. එකක් ගන්නත් තියෙනවා. අඹ ඇටේ ගන්නත් ඕනේ. උයන්න මොන හරි ගන්නත් ඕනේ හෙට. මේ ඒ ටික ඔක්කොම අරගෙන එන්න අපි දෙන්න එර දෙනවල් දෙක. මොනවා වුණත් ඔයගොල්ලන්ට මන්නන්නේ අයිස්ක්‍රීම් එක. ඔයගොල්ලන්ට තින්නද මොනවා වුණත් මේ වගේ හැම දෙයකම එලා අපි කැමරාව උස්සගෙන ඉන්න එක. මේ අපි දෙන්න යන්නේ. මගේ මාර බඩක් කරුවේ තියෙන කැත. ඇත්තටම කැත බඩක් තියෙන්නේ. බලන්න වගකින් පේන විදිය මාව. මගේ ෆෝන් එක හරිම කැත ඇත්තටම. අරින්නකෝ. කොයි වෙලාවෙද මේ බලහන්කෝ මම පල්ලෙහාට කරගත්ත මම පොඩි ඒවද? ඔව් පොඩි මෙයා මේ පහලට කරන් ඉන්නේ මෙයා කාරණා දෙනවා. ඕගොල්ලෝ අහනවනේ කොහොමද උස්සන් ඉන්නේ බර නැද්ද බලන්න ඔය තියෙන්නේ සැරින් සැරේ කොහොම තමයි. හරිම බරයි. ඔය කියන්නේ චූටි බිස්කට්. ඔව් එක ඒවා අරගෙන රහ කියන්නේ වයි. ටිකක් හිතන්න හලෝ චුට්ටක් මම වගේ හැම ඒක හොඳයි අර චූටි බිස්කට් ටික අරගෙන ඒ මොකද්ද කියලා රස. ඕ කියන්න කව බීම මම හිතුවා ඕක වෙයි කියලා. හලෝ ඔයාට ඕක තියෙනවනේ ඔයා මගේ ෆෝන් එක අල්ලන්න. උන් තමයි අපි දෙන්න වීඩියෝස් කරන්නේ. බෙදාගෙන හදාගෙන. ඔය පැත්තෙන් ඔයා අල්ලන්න. මේක ඔයා ගන්නකො හලෝ කෑල්ලක් දැන් රඳවන්න ඔයාට අවශ්‍යයි නේ ඒක. මගේ එක වැටෙනවා මගේ එක තියන්න එපා. හෙමින් ගන්න හෙමින්. ඒක තමයි ස්ට්‍රීම් එක මගේ අතේ වැදුනා හලෝ. මේක රිවර්ස් කරන්න යන්නේ මම. ලස්සනයි නේ නේදලා. මේ මට මේ අපේ කවින්දගේ ඩ්‍රයිවිං තියෙන්නේ හලෝ. යන්නේ කිරිද බලන්න. අද හැබැයි කට්ට බහින එකක් හිටියෙද්ද? කට්ට බහිනකන් හිටියා. නැද්ද ඔයාට? ඔයාගේ ෆෝන් එක වැඩේ ඉන්නන්නේ. බලන්නකෝ ඔයාගේ ෆෝන් එකෙන් පේන විදිය මාව පේන විදිය. ඒක තමයි කියන්නේ. අත්තර ෆෝන් එකක් ගන්න ඕනේ. මම මේ බලන් ඉන්න මට කවුරු ස්පොන්සර් කරනකම් ෆෝන් එකක්. හරි ඒකට ෆෝන් එකක් ගන්න ස්පොන්සර් කරන්න ලොකු පිනා. ඔෆිස්. ඒකට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ කොටුව ඇතුලේ. ওই කොටුව ඇතුලේ වාහනේ නවත්තන්න බෑ හරියටම. මිදහන් චුට්ටක් වීඩියෝස් ගන්න. ගොඩක් අය මේ අපි දෙන්නට බයිනවා ඇඳුම් වලට. මේ ඇත්තටම මෙහෙමයි තියෙන්නේ. ඇඳුම් තියෙන්නේ අඳින්න. තේරෙනවද? ඉතින් ඔයගොල්ලෝ බයින්න එපා. ඇත්තට අපි ඔයගොල්ලන්ට මොන වරද ටිකක් ඕපන් තමයි තියෙන්නේ. ඒක එක එක්කෙනාගේ කැමැත්ත මම කියන්නේ ඉතින්. මම දැන් මෙයා බිකිනි ඇඳන් ගියා කියලා මම ඇඳන් යන්නේ නැහැ. ඉතින් ඒක එක්කෙනාගේ කැමැත්ත දැන් මට ඇත්තටම මගේ ඇඟ කැතයි. නැත්තම් ඉතින් මං අඳිනවා. මං අඳින්නේ නැත්තේ නෑ. ඉතින් මං කොට ජංගිත් අඳින එක මට බිකිනිය කියන්නේ මොකද්ද? මේ මං අඳිනවා ඒක ඉතින් මගේ ඇඟට සෙට් වෙන්නේ නැති හින්දා මම දන්නවා එක්සර්සයිස් එක නම් මම හිතලාමයි දාන්නේ ඒක ඉතින් මට ආසයි මේ මගේ ජවයේ ගන්න උදේට මම මේකේ මේවා ඉතින් ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඒක ඉතින් එක එක්කෙනාගේ කැමැත්ත ඉතින් එක එක්කෙනා කොයි විදිහට ඇඳත් ඕගොල්ලෝ එක ප්‍රශ්නයක් කරගන්න එපා ඇත්තට ඒ කියන්නේ අපේ දෙමෝපියන් ප්‍රශ්නයක් නැත්තම් අපේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැත්තම් කාටවත් ප්‍රශ්න නැහැ ඕගොල්ලෝ ප්‍රශ්න කරගන්න එපා නික ඒක තම තමන්ගේ කැමැත්ත තේරුණාද කාටවත් කියන්න බෑ ඔයා මේක අඳින්නවා අරක එහෙම එකක් නෑ එහෙම මෙන්නේ එහෙම නීතියක් නෑ අපිට ඕනෙක අපිට අඳින්න පුළුවන් හෙළුවැල්ලෙන් දාන්න බෑ හෙළුවැල්ල කියන්නේ මුරුකුත් ඇඳුම් නැතුව තේරෙනවද ඉතින් එහෙම දාන්න බෑනේ එහෙම මේ හෙළුවැල්ලෙන් පාරේ යන්න බෑනේ එහෙම යන්න බෑ එහෙම එකක් බෑ ඉතින් ඇත්තට ඇඟේ නූල් පොටක් නැතුව කියන්නේ හෙළුවැල්ලෙන් කියන්නේ යන්නේ ඒකට නැතුව හෙළුවැල්ලකින් අපි දාලා නෑ කොතනකවත් අපි දාලා තියෙන්නේ ඇඳුම් ඇඳගෙන දාන්න බැරි කමක් නෑ ඒක හින්දා ඒක තම තමන්ගේ කැමැත්ත ඕගොල්ලෝ අපේ ඇඳුම් ගැන මේක වෙන්න එපා ඇත්තටම වද වෙන්න එපා අපි වැහෙන්න ඕන කොටස් ඔක්කොම වැහිලා තමයි දාලා තියෙන්නේ
මොගොල්ලෝ අද වෙන්න එපා ඒකෙන්ද අපිට ඕන විදිහට අපිට අඳින්න අපේ අයිතිය තියෙනවා. අපේ ඇඟ අපිට ඕන විදිහකට අඳිනවා. මුළු ඇඳුම් නැතුව අපි පාර ගිහින් ඇඳුම් ඇඳගෙන බාගෙට දැන් ඔයගොල්ලෝ වචන කියන බාගෙට. හරි බාගෙට ඉතින් ඇඳුම හෙන්න ඕන කොටස් තුන වැහිලා හොඳට තියෙන්නේ. ඊට හැංගේ ලියවටනට මොකද වෙන්නේ? එහෙම ඉතින් ඒකයි මට හතියක්. හතිලු. කැමරා උස්සගෙන හලෝ කපලා ගන්න. ඕක කපන්න ඕන. බණ්ඩක්ක තෝරන අතන ෆෝන් එක ගහලා තියෙන්නේ. ඔන්නමයි. බණ්ඩක්ක ටිකක් හෙට. ෆෝන් එක ගහන්න යන්නේ. ඔව් ෆෝන් එක ගහන්නේ එහෙමයි. බෑග් එක දාගන්න. කී එකක් තියන්න පුතේ? මේක වැටෙයිද දන්නේ එහෙනම් දෙන සහයෝගයෙන් වැඩ කරන්නේ. නැහැ. ඔව් ඔක්කොම බඩු ටික මගේ අතට දීලා. දිලේක කියන්නේ එන බල්ලෙක්ගෙන් වැඩ ගන්න. බල්ලා කියලා කිව්වා. හරිය වැරදි යාළුවට බල්ලා කියලා සාමාන්‍යයෙන් කළා. අපි ලාමන්නේ අපි අපේ වැඩේ කරන්නේ. ලැජ්ජ බයක් නැති ගෑගිලාම. හා? 500ක් ගන්න. 500ක් නම් වැඩිද මන්දද? ඉස්සෝ දන්නේ ඔය බලලා ගන්න. හොඳ එක නිකන් අද රන්දිමාට මේ ඉස්ස පන්න ගන්නව ළමයි රන්දිමාගේ මල පෙරේක ඉස්සෝ මම රැයට හදන්න ගන්නවා. හරියට කියන්න ඕනේ. හා. හරි. මොකද වෙන්නේ ගහ? මේ ඉස්සරහා ඒක රසයි. කොහොමද මේ දෙක? ඔය ගත්තු එක. මේ තුනම නෙමෙයි මං කියන්නේ ඉස්සරහා තියෙන එක රසයි. මේ දෙක. ඔව් අරක කොහොමද මේක මේ අනියන. ඒක රස. රායිද? ඔව්. ඔය ටිකෙන් කරන්නේ. හා. මේකත් රහයි. ඒක නම් රස නෑ. නැහැ. ඒකට වඩා මේ තැඹිලි පාට ඒව රහයි. කොහොමද? නැතිය. මේවද? නෑ මේ උඩ තියෙන්නේ බා මේ පොඩි ගත්තේ ඒව ගත්තේ දින්නේ. අර මොනවද? ඔව් මේ එක්කෙනෙක් ඇවිල්ලා අහනවා අක්කියාගේ කතා කරන්න පුළුවන්ද කියලා. අඟනි මෙයා කියන මේක කන්න දීපන්. මෙයා කියනවා බෑ බෑ කතා කරන්න බෑ. ඌවන අයියේ කියලා. ළමයි අද අපි කන්න යන්නේ අයිස්ක්‍රීම් ඕක කටින් කන හරියට මගේ. ඒ මටත් දැන් හිතෙනවා ඒක ගත්තාන් ඉවරයි. ඒක ළමයි රහයක්ෝ. මම ගත්තේ ඉමොරිස් එකේ මම ගත්තේ මේක ආමන්ඩ් එක. අපෝ චප්ප වෙලා. මගේ කුඩු වෙලා. ඇයි බං ඒ? මොනවද මම අර මනසේ බලන් ඉන්නේ. මොල්ලෙත් යනවා හුත්තමට. මෙයාගෙන අක්කියාගේ කතා කරන්න කොන්ද කියලා. මෙයාගෙන බෑ බෑ බෑ. ඉක්මෝල ගියා හුත්තු. මොකද්ද කරන්න ඕනේ? කරන්න ඕනේද? අම්මෝ මට බෑ. ඊයයි බයි බයි බයි. කුඩෙන්ද කොහෙද බා? ඔව්. තාමත් ඉන්න බලාගෙන. කතා කරන්න ඕනේ මොනවා කතා කරන්නද බා? මම දැක්ක කෙල්ස්ගේ බඩ තෝර ඉන්න. නිකන්. බෑ කිව්වහම ඇයි බැරි අයියක් බැරිලු.
මාර්මලහයි මේක රහයි ඔකට වෙලා ඒක හරින දුවන ඔක්කොගේ ada තමයි maru. Aku mah aki kata කරන්න දගන්න අයියෝ පිස්සු වගේ නේද. කතා කරන්න බෑ කියද්දි තක්යක් කිලු. මේ කොහෙද මෙයා හරවන්නේ? පිස්සුලි හොත්තෝ පැත්තට ගනින්. නේ මන්දා සොත්ති උපාලි වගේ හුත්ත සොත්ති නේ ඇතුලේ මොකද ඉන්නේ කියලා. බං අරහෙන් ඇවිල්ලා එහින් අයිනට කන්නතෝ මේ පැත්තට දානවා. අර දිලේකට හරිම ආතල් වැඩ වෙන්නේ. ඔව් බං ඒ අස්සෙන් කොල්ලෙක් ඇවිල්ලා අක්කයක් කියනවා. හා පිස්සු. ඔව් කතා කරන්න එනවා අපි මේ ගමනක් අපිට මේ පරක්කු වෙලා යන්න. ඌ අක්කයක් එක ගායනවා පිස්සු වගේ නිකන් උට. උඹලා බයිනවා පේනව නේද? අපිට අක්ක ගායන්නේ කතා කරන්න તો අපිට තේරෙනවද? අපිට කතා කරන්න වෙලා නැහැ. මට අමුතුම හොන් එක ගන්නත් මෙතන. ඒ මොනසේ දැක්කා. දැක්කද? hari sante imita ganing ලස්සන බලහංකෝ උන් අපේ වීඩියෝ බලලා ලස්සනයිනේ මම කොරහින් බැලුවේ මම ලස්සනයි කිව්වා අයියේ අපේ ඇපාර්ට්මන්ට් එකේ ඉන්න අයියා කෙනෙක්ගේ යාළුවේ මේ ඌ ලස්සනයිලු මෙහෙ වදින්නේ නැහනේ ලස්සනයිලු අයියේ ඔන්න ඔයාට මම දන්නේ නැහැ මේ බලහංකෝ යන කොල්ලන්ට ලස්සනයි මම කෙලින් බලන්න බැරි නිසා හොරහින් බැලුවේ හොරහින් දැකපු විදියට ලස්සනයි කෙලින් බැලුවේ නෑ මම එදා හිටියනේ බං මේ ඉන්දියේකේ මට මතක නෑ අවුරුදු 30 පොර හිටියේ නෑ උඹ හිටියා නම් එදා ලයින් දාලා එනවා පේනනේ මුන් එක කොල්ලේ බැඳපු එකක් බං ඒක වැඩන්නේ බැඳලා අපේ ඇපාර්ට්මන්ට් එකේ නෙමෙයි ඒ උනත් මේ ඇපාර්ට්මන්ට් එකේ කෙනෙක් යාළුවෙක්ගේ එක්කනේ අම්මා හරි මමාරේ Mati අම්මා වගේ මම වැඩකාරයෙක් ගත්ත අලුත් ළමයි ඇපාර්ට්මන්ට් එකට අපේ මෙයා එන ගමන් අපේ ඇපාර්ට්මන්ට් එකට මෙයා ඒගොල්ලෝගේ යාළුවේ එයා ඇවිල්ලා ගියා මොන වාහන දෙක හම්බුණා හරිද මේ එයා මේක නෙමෙයි ඉන්නේ ඒ වුණත් මෙයා මට කිව්වා ඒ කවුද බං ඒ කෑල්ල අපෝ බොරු අර වීඩියෝ එකෙත් ඇති තියෙන්නේ ලස්සනයි කියන එක විතරයි මම කියන්නේ ඒ කොල්ලට ඒ කොල්ල මේක බලනවා මම දන්නවා ඒගොල්ලෝ බලනවා කියලා අයියෝ අර ලස්සනයි කියලා කිව්වා මම කෑ වව් ලස්සන කොල්ලෙක් කිව්වා හරි ආසයි සුදු කොල්ලන්ට හොඳ නැංග තියෙන උන්ට මන්නම් කැමති නෑ නේද වැඩිපුර මාස කාටද කියන්න බං කියන්න බං නෑ ඒක කියන්නේ මේක කියන්න බෑ උන්ගෙන් දැනුමා බලන්න මේක දෙනවද අපිට පාරදිලේක හොන් එක පාරදිලේක කාටද මම වැඩිපුර මාස කාටද